Loka Productions. මේ කොල්ලට නම් කිසිම ගාණක් තවත් එක් විතර බෙහෙත් ටිකක් ඉවරයි. කී පාරක් කිව්වද මේකට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න කියලා. දවස් දෙකකින් බෙහෙත් ටිකක් ඉවරයි. මොකද 500 නම් කියලා බෙහෙත් ටිකක් කරගන්න ඕනේ පුතාට කියලා. තාත්තේ ඇයි පුතේ මොකද අදිසියක්ද? තාත්තේ මට යාළුවන්ගේ පාටියක් තියෙනවා. හරිද? අනිවාර්යෙන්ම යන්න ඕනේ. මට රුපියල් 1000ක් දෙන්න. අනේ පුතේ මං ගාව සල්ලි නෑනේ. මගේ බෙහෙත් ටිකක් ඉවරයි. යනකොට අක්කා දීලා ගිය රුපියල් 500 විතරමයි තියෙන්නේ මං ගාව. ඉන්නේ 500. ඒකත් මම පරිස්සම් කරගෙන තියාගෙන ඉන්නේ බෙහෙත් ටිකක් ගන්න. මං ගාව නම් සල්ලි නෑ පුතේ. මේ බෙහෙත් ගන්න විතරයි තියෙන්නේ. ඔයාට ඕනේ නම් මේක අරන් ගිහලා වගේ පාටියේ සමරලා එන්න. තාත්තේ මට ඒ වයින් වැඩක් නැහැ. හරිද? මට කොහොම හරි පාටියට යන්න ඕනේ. මට රුපියල් 1000ක් ඕනේ. හරිද? මොකට ළමයි හදුවත් දන්නේ නැහැ. තාත්තා නම් නිදිවලනේ. ඒ වයින් වැඩක් නැහැ. මට කොහොම හරි පාටියට යන්න ඕනේ. රුපියල් 500 හරි මම අරගෙන යනවා. සම්පත් දවසන එක හරිනේ මෙන්න බඩු යන් එනං cheers again shots okay මිහිරි පානේ පදමට ගාලා හෙට මරුණා දිතට සපයි අද ජොලි කරලා මේ පවුල් වල ප්‍රශ්න වැඩක් නැහැ මට වැඩක් නැහැ කවුරු පවුල් කන්න ඕනක් තියෙන්නේ වීලි තියලා මේකත් කියලා වෙල්කොයි කොහේ බත් නැහැ මේකේ බත්කෝ බත් නැහැ කන්න බතුත් නැහැ කන්න මේකේ ඒ තාත්තා මොනවා කරනවද දන්නේ නැහැ තාත්තේ මේ මොකද තියුවේ නැද්ද කන්නත් නැහැ මොනවද කරන්නේ ඈ කියලා නැද්ද මොකද ඈ අද කන්න නැද්ද රැයට අපිට ඈ කියලා නැහැ තාත්තේ ඔය තාත්තේ අයියෝ තාත්තනේ තියලා අනේ තාත්තේ අයියෝ තාත්තේ මේ මොකද උනේ තාත්තේ අනේ මගේ තාත්තේ මොකද්ද මේ උනේ තාත්තේ පුතේ මේ සමාජයේ මට ඔයා හොඳ පුතෙක් වුණාට කමක් නැහැ. ඔයාගේ පුතාට ඔයා හොඳ තාත්තෙක් වෙන්න. හරි? පුරුදු පාරෙන් අදන් යනවා එන් වෙන ගමනක් පුතේ හුඟක් අය මගේ පස්සේ එනවා තනිව ආගිය වගේ කවමදාවත් මගේ මරණේ කරේ තිබ්බේ නෑ පුතේ හුඟක් බරනම් විමින් තියපන් රිදෙනවා ඇතියන්